ඔන්න බලන්නකෝ එහෙනම් අපි රස කර කර කන බොන සව් කොහොමද නිෂ්පාදනය කරන්න කියලා. ඉතින් අපි නම් රස කර කර සව් බිව්වට රස කර කර සව් කෑවට ගොඩක් මුන්දලා සව් නිෂ්පාදනය වෙන්නේ කොහොමද කියලා දන්නෙත් නෑ. දැකලත් නෑනේ. ඉතින් එහෙමනම් මේ විදියට හරි සව් නිෂ්පාදනය වෙන්නේ මොන වගේන්ද? ඒක නිෂ්පාදනය කරන්නේ මහා පරිමාණ කොම්පැනි මොන විදිහටද කියලා දැක බලා ගන්නකෝ. සව් කියන්නේ මැද පෙරදිගත් මේ අරාබි ජාතිකයොත් ගොඩක් ප්‍රිය කරන ආහාරයක්. උෂ්ණ ඇඟවල් වලට සීතල සෞම්‍ය ගෙන දෙන සුපිරි කෑමක් තමයි ඉතින්. ඒ කෑම තමයි මඤ්ඤොක් ආශ්‍රයෙන් මේ විදිහට මහා පරිමාණ කොම්පැනි නිෂ්පාදනය කරන්නේ. අපේ රටෙත් නම් ඉතින් මඤ්ඤොක් තියෙනවා. හැබැයි ඉතින් මඤ්ඤොක් තිබුණාට මඤ්ඤොක ගස්වල සමහර විට කුණු වෙලා යනවා. අපේ රටේ විකුණ ගන්නත් විදියක් නෑ කියනවනේ මඤ්ඤොක් ටිකක්වත්. මොකද ඉතින් අපේ රටේ බලධාරීන් මඤ්ඤොක් වැව්වා කියලා මේ වගේ මහා පරිමාණ කොම්පැනි දාලා අපේ රටේ දෙයක් නිෂ්පාදනය කරලා මැද පෙරදිගට එවන්න බෑ. ඒ කට්ටිය ඉතින් ලේසියට පහසුවට ගෑනු ටික තමයි ඉතින් මැද පෙරදිගට දක්වන්නේ. මේ තමයි ඉතින් ලෝකයේ දියුණු වෙද්දී නොයෙකුත් රටවල් දියුණු වෙනවා කියන්නේ මෙන්න මේ ආකාරයට. බලන්නකෝ කොම්පැනි නම් ටිකක් ඉතින් අංජ බජල් වගේ නේ දැක්කහමත් කමක් නෑ. ඉතින් බලන්නකෝ එහෙනම්